ඊයේ රාත්‍රියේ ඔල්මන් කෝල් එක ආව නේද? ඔව් මං අහගෙන බාලවලෝ කියනවා. දෙතුන් පාරක් නම් ආවා තමයි. අපි කල්පනා කරන්නේ කවුද කියලා බා. මම හොයාගන්නම්කෝ. මේ මම යනවා ඔෆිස් එකට. අද මොකද උදේම? එහෙම දන්නේ නැද්ද? අලුත් මැනේජර් කෙනෙක් ආවනේ. මිනිහා නූලට රූලට වැඩ. ආපොලොත කවුරුත් තෝම තමයි බං. නෑ සීන. මිනිහා අමුතුම මිනිහෙක්. උඹට කියන්න අපි ඔක්කොමලා ගෙන ලෙක්චර් එකක් දුන්නා. හැන්ඩේනවා මචං. ඇත්ත. එන හොඳ කතිකෙක් වෙන්න ඇති. නෑ සීන. මිනිහා හොඳ නායකයෙක්ගේ ලක්ෂණ පෙන්නන වෙල් ප්ලෑනර් කෙනෙක්. එහෙමද? එන ඉතින් ඵලයන් ඉතින් පරක් වෙනවා. එන මං ගියා. සැලමුතු පින්නේ පිනිමුතු ඇස්සේ කවන්නදම වචනය කතා කරා. විජයරාජ් සර්. සිසි මහත්තයා එන්න කියන්නේ. හොඳයි. ஐயாவுக்கு பெரிய பெரிய வர சொன்னார். ஓ போங்க. Good morning, sir. Good morning. දොරසාමි. attendance registry එකේ මං කිව්ව වැඩේ කරාද? තව 9ට පාත් තියෙනවනේ සර්. මම හරියට 9ට රතු ඉර ගන්නවා. 9 පහුවෙලා යන හැමෝම half day දාන්න ඕන. තව වැඩිපුර නිවාඩු ගන්න අය ගැන මට වෙනම list එකක් දෙන්න ඕන. හරි? අපේ මේ කම්පැනි එකේ තියෙන ඔක්කොම items බඩු භාණ්ඩ හැම දෙයක් ගැනම අලුතෙන් inventory book එකක් මට ලැබෙන්න ඕන. පරණ inventory book එක අද ඉඳන් පිළිවෙලට අප්ඩේට් වෙන්නත් ඕන. හරි? තව board of survey එකක් ලෑස්ති කරන්න. හොඳයි සර්. hello. හෙලෝ මාලිංග මම වෙනුරි මම මේ ඔෆිස් එකට ආව විතරයි. මම අර පස්සේ ගන්නම් ෆ්‍රී වුණාම. හරි? අනේ මාලිංග අපි ටිකක් කතා කරමුකෝ. වෙනුරි මම මේලා ටිකක් බිසි. මම අර පස්සේ ගන්නම්. අනේ ඇයි මාලිංග මට මෙහෙම කරන්නේ? වෙනුරි මේ කිව්වම අහන්න. මම අර පස්සේ ගන්නම්. මම මෙතන රාජකාරී කරනවා. මම මෙතන ආයතන ප්‍රධානියෙක්. මේක ලව් කරන වෙලාවක් නෙමෙයි. කියන දේ ආන්න. නෑ ඔයා වෙනස් වෙලා. මොකද වදේ මේ? අම්මා කිව්වා හරි අම්මේ. එයා වෙනස් වෙලා. කවුද එයා? මාලිංග. ඇයි? දැන් එයා මොකද කියන්නේ? එයාට මාත් එක්ක වචනයක්වත් කතා කරන්න වෙලාවක් නැල්ලු. බා වල්ගේ පාගගෙන.
ඒ දරුවා කොහෙද කම්පැනි එක වැඩ කරනවා කිව්වා කවුද කිව්වේ? මැනේජර්. ඉතින් උදේ පාන්දර උඹත් එක්ක ලව් කරන්න පුළුවන්ද? ඉවසපන් බං. ඉවසගෙන වැඩ කරන්න බලපන්. අනිත් එක මේ දිගට උඹත් එක්ක කතා නොකර හිටියේ නෑනේ. ඊයේ රාත් කෝල් දුන්නානේ. මේ මෝඩියෙක් නොවි ගිහින් මූණකට හොදගනින්. කුණු කෙල පිටින් ලව් කරන්න පටන් ගත්තා. ගෙදර යනවයි කියලා 2 days leave දාලා ගිය මිනිහා ඊළඟ ට්‍රේන් එකේ ආපහු ආවා. ආපු එක නම් හොඳයි. මාත් හිටියේ ඉතින් පාළු වෙන්නේ. සීන මට ඔයාට යමක් කියන්න තියෙනවා. මං ඒක කියන්නේ ඔයාට තියෙන ආදරේට. කමක් නැද්ද මං එහෙම කිව්වට? කමක් නැහැ කියන්නේ. සීන මමත් ඔය වයස පව් කරලා තියෙනවා. ඕක හරිම වස වයසක්. හරිම ඩේන්ජරස් වයසක්. මොකක් හරි කරන්න හිතුනොත් ඒක කරලමයි නවතින්නේ. ඒත් සීන ඔයා එඩියුකේටඩ් කෙනෙක්. ඔයා ඉගෙන ගත්ත කෙනෙක්. ඔයා ඔළුව පාවිච්චි කරලා වැඩ කරන්න. එසෙන් දැන් මේ මොනවා ගැනද කියන්නේ? ඔයා අයියෙන් නිවාඩු දාලා ගියේ ගෙදර නෙවෙයි. ඔයාගේ මිස් සැසඳි පස්සෙන්. මං ඒක වැරදි කියන්නේ. ඒත් මොකටද අපිට අයිති නැති දේවල් කරන්න යන්නේ? මිස්ටර් ලොයිඩ් කියන්නේ හරිම ප්‍රවුඩ්. හරිම ආඩම්බර හරිම මානක්කාර මිනිහෙක්. එසම් කියන්නේ මට තේරෙනවා. මං හිතන්නේ තාමත් දෙන්න අතර සම්බන්ධයක් ඇති වෙලා නැහැ. තාම නැහැ. සම්බන්ධයක් ඇති කරගන්නත් එපා. සිහිනට ගැලපෙන කෙනෙක් දෙවියන් වහන්සේ ඔයේ හරි මවල ඇති. ඒක දෙවියන් වහන්සේගේ කැමැත්ත. ඒකට ඉඩ දෙන්න. That's God wish. මං කිව්වා හරිනේ. ඔයා මේ පාර ගෙදර ගිහිල්ලා ආවම ගොඩක් වෙනස් වෙලා. ඒ වෙනසට හේතුවක් දැන් මං දන්නවා. පිස්සුදානේ. එහෙම දෙයක් නැහැ. මං කිව්වේ මං ගෙදර ගියාට පස්සේ ඒ බෝයි මගේ පස්සෙන් ආවා කියලා විතරයි. පස්සෙන් එනවා කිව්වේ? පස්සෙන් එනවා කිව්වේ චර්ච් එකට ගියොත් චර්ච් එකට එනවා. එහෙම නැත්නම් මං ඇවිදින්න ගියොත් ඒත් මගේ පස්සෙන් එනවා. එයා ඔයාට රැවටිලා. රැවටිලා? ඔව්. එයා වගේ ලස්සනට රැවටිලා. මේ ඒක නෙමෙයි. ඔය මොකද මේ බොයි ගැන හිතන්නේ? මං එයාත් එක්ක කතා කරලා නැහැ. එයා වැඩ කරන්නේ ඉදල්ගස්සින රේල්වේ ස්ටේෂන් එකේ. එයා තමයි ඒසෙම්. ඒක තමයි මෙච්චර වාහන තියෙන රාජකුමාරි කෝච්චි වල යන්නේ. මේ මට එක වෙලාවකට හිතෙනවා එයාත් එක්ක කතා කරන්න. ඒ කියන්නේ කෙල්ල ගිහිත් ඒ කොල්ල ගැන මිනිහා මහා ආඩම්බරකාරී. දවස් දෙක තුනක් මං එයාව ගණන් ගත්තේ නැහැ. බලන්න බැමෑනුත්. මාත් එක්ක ට්‍රේන් එකේ එකටම ආව සතපාවට ගණන් ගත්තා. මිනිහට ආව එපා වෙන්නේ නැති. බලමුකෝ එපා වෙයිද කියලා.